අද අපි ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් බලමු. මුලින්ම අපි චිකන් ටික සීසනින් කරගන්න ඕනේ. ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ ස්වල්පයක්, ලුණු කුඩු, සොයා සෝස්, අපි මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපි මේක විනාඩි 20ක් විතර සීසනින් වෙලා තියනවා. විනාඩි 20කට පස්සේ මේක එයා ෆ්‍රයි එකට දාන්න. අපි අද සලාඩ් එක හදන්න ඉන්නට කලින් මුලින්ම අපි තම්බාගත්ත මුගඩ ටික වෙනම භාජනයකට දාගන්නවා. මම අද සලාඩ් එකට ගන්නේ පොඩි කැරට් ගෙඩියක් සහ රතු ගෝව විතරයි. අපි සලාඩ් එකට අවශ්‍ය විදිහට අපි ලුණු, තක්කාලි ඔනියන්ස් යොදා ගන්නවා. අපි කපාගත්ත කැරට්, ගෝවා, අවු මිරිස්, ලුණු සහ තක්කාලි. අපි ෆ්‍රයි කරගත්ත චිකන් ටික පොඩි තීරු වලට කපලා වෙනම බෝල් එකකට දාගන්නවා. අපි මේ සලාඩ් එක හදන්න යන්නේ. ඒකට මුලින්ම අපි ගත්ත බෝල් එකට දාගත්ත ලුණු ටික ගන්නවා. ඊට පස්සේ එකට අපි ෆ්‍රයි කරගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත එළවලු ටික එකතු කරලා අපි සලාඩ් එකට හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ රස අනුව ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගන්න. ඊට පස්සේ මේ සලාඩ් එක අපි හොඳට නැවතත් කවලම් කරගන්නවා.